Okay, අපි මේ ටියුටෝරියල් එක කතා කරමු කොහොමද mathematical operation එක කරගන්නේ කියලා මේකෙදි. mathematical operation එක කරගන්න නම් අපි එකක් open කරමු බලන්න. Nano will see math.sh මේකෙදි අපි බලමු කොහොමද mathematical operation කරගන්නේ කියලා. ඇත්තට මේකෙදි ඔයගලන්ට ඕන වෙනවා පොඩි library එකක් මේකට දාගන්න. ඇත්තටම හැම shell script එකේ මේක දානවා නම් හොඳයි. ඒක තමයි hash මේ බුදුහාමෝ මාක් එක ඊට පස්සේ / ඊට පස්සේ bin / bash මේක ඉතාමත් වැදගත් මොකද මේකේ තමයි ඔක්කොම libraries ටික තියෙන්නේ අපේ ඉන්ටර්ප්‍රිටර් එකට කියවන්න පුළුවන් විදියට. right ඊට පස්සේ දැන් අපි මේකෙදි දෙමු පොඩි මොකක් හරි expression එකක් එකතු වෙන්න කියලා මම දෙන්නම් echo මේකට use කරන්න මෙන්න මේ sign එක. ඔයගොල්ලන් keyboard එකේ වම් පැත්තේ කෙළවරේ තියෙන්නේ මේ sign එක. expr මම දෙන්නම් 7 + 7 කියලා. right 7 + 7 14 කියලා උත්තරේ එන්න ඕනේ. අපි බලමු අතරම මේක එයිද කියලා. උත්තරේ 14යි කියලා එනවා. අන්න එහෙම තමයි මොකක් හරි mathematical operation එකක් කරගන්නේ. දැන් අපි මේක variable එකට දාලා කරන්නත් පුළුවන්. දැන් example එකක් විදිහට අපි කියමු insert the first number කියලා අරගෙන මම number එක read කරනවා. මම කියන්නම් ඒක number 1 කියලා. ඒ වගේම මම second number එක ගන්නම් insert the second number. ඒ වගේම මම ඒකත් read කරන්නම් number 2 කියලා. ඊට පස්සේ sorry r ඊට පස්සේ මම මේ numbers දෙක එකතු කරන්නම්. මම ඒකට total කියලා එකක් අරගෙන number 1 + number 2. අදන්න මේක දැන් කිසිම data type එකක් initialize කරන්න ඕනේ නැහැ. just මේ variables ටික දාන්න තියෙනවා. ඊට පස්සේ මම echo කරනකොට මම දෙන්නම් මොකද්ද the total is කියලා මම මේක දෙන්නම්. expression එක මොකද්ද? මකට එකතු වෙනවා number 1 එකයි number 2 එකයි. හැබැයි මේකෙදි මොකද්ද මම කිව්වේ variable එකක් use කරනවා නම් අපි ඒක dollar sign එකකින් තමයි මෙතනට ගන්න ඕනේ නේ. ඒ නිසා මම මේක dollar sign එකකින් ගන්න ඕනේ. මෙතන dollar sign එකක් එනවා. ඒ වගේම මෙතන dollar sign එකක් එනවා. මට අමතක වුණා මෙතන අපිට ඕනේ නැහැ මේ මොනවාද මෙතන ඕනේ නැහැ අපිට ඔක්කොම දාන්නනේ. මෙතන අපිට ඕනේ total එක දාන්න විතරයි. ඒ නිසා මම $total කියලා දාන්නම්. මෙතනදී අපිට expression එකක් ඕන මේක එකතු කරන්න. ඒ නිසා මම මේ sign එක use කරලා මම දෙනවා expr expression මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ දෙක එකතු කරලා දාන්න. right දැන් අපි මේක save කරලා බලමු. y yes උත්තරේ insert the first number 10 කියලා දෙනවා. insert second number 10 කියලා දෙනවා. උත්තරේ පොඩි වැරද්දක් තියෙනවා. ඇයි වැරද්දක් තියෙන්නේ කියලා අපි ආපහු nano එකකට ගිහිල්ලා බලමු. මෙතන මේ total දාන එකේ පොඩි error එකක් එනවා. හැබැයි මෙතනට අපි echo කියලා දැම්මොත් මේ expression එක එකතු වෙලා අපිට උත්තරේ දෙන්න ඕනේ. අපි ඒක බලමු. insert number 1 10 insert number 2 10 උත්තරේ 20 කියලා දෙනවා. හැබැයි මට ඒක ඉදන්නේ variable එකට තියාගන්න බැරුණේ. අපි ඊළඟ tutorial එකේ බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. right thank you